බාසුන් නැහැ. බාසුන් නැහැ. ඔව් මම තමයි බාසුන් නැහැ කියන්නේ. මොකද ප්‍රශ්නේ? මේ පොඩි සද්දයක් ඇහෙනවනේ. සද්දයක්? ඔව් නිකන් මේ චුබ්බුක් ගාලා. පෑන් බෙල්ට් ගිහිල්ලා. ඔව්. එහෙමද? මේ පොඩි කරගඳකුත් එනවා බාසුන් නැහැ. කරගඳක්? ඔය ඒක තමයි අසනීපේ හැටි. ඔව් එච්චරයි ඔව්. මේ අර රතු පාට බල්බයක් තියෙන බාසුන් නැහැ. ඒකත් නිකන් ඉන්ඩිකේට් වෙනවා වගේ සරින් සැරේට. මේකයි මහත්තයෝ. ওই වැඩේ කොට දාන්න සතියක්වත් යනවා. ඕක දාලා යන්නකෝ. මම ඔයාලට කෝල් එකක් දෙන්නම්. සතියක්? අනේ බාසුන් නැහැ. සතියක් හොඳටම වැඩි. සතියක් ගියොත් එහෙම ගෙදරේ උන් මැරෙයි. බෑ ගෙට කොට දාන්න බෑ. ඔක අමාරුයි. සතියක් දෙන්නකෝ. මම හෙඩ් බාස් මම කතා කරලා කෝල් එකක් දෙන්නම්. හරි වැඩේ හදලා. දාලා යන්න උතනින්. පිළිකන්නේ දාලා යන්න. අනේ බාසුන් එහෙම කරන්න එපා. පොඩි වැඩක් තියෙන එන්නකෝ. මම මේක මේ කරේ තියාගෙන අරගෙන ආයි අද හදාන යන්නනේ. අනේ බාසුන් නැහැ. කරේ තියාගෙන? මොකද බං ඒ වහන්නේ? හදලා දෙන්නකෝ බාසුන් නැහැ. ගෙදර ඉඳන් කරේ තියාගෙනම ගෙනාවේ. මේ බාසෝ අලුත් සිපයියත් තරම් වරින්ගො මෙතන වැඩක් පෙන්නන්න. ඉන්ඩිකේට් කරනවනේ ටීවී එක. දැන් නම් ඉන්ඩිකේට් කරනවා වැඩි වගේ. දුන්න දින එක ඉතින් ආය කාලෙකින් එක්කට ගැහුවේ ඈ. දුන්නා සුපිරියටම දුන්න දින එක. අවේකෙක් ඉන්නවා වැඩි කල් යන්න කලින් ගුටි කන්න බලාගෙන.